අපි අද කතා කරන්නේ ඔයාලා ගොඩාක් හොඳින් දන්න රජ කෙනෙක්. කවුද දන්නවද? ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා කිව්වම මගේ පුතාලට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මොකද්ද? ඔව් කලාවැව නේද? කලාවැව හැදුවේ ධාතුසේන රජතුමා කියන්න මගේ පුතාලා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි බලමු කවුද මේ ධාතුසේන රජතුමා කියන්නේ කියලා. ධාතුසේන රජතුමාගේ පියා දාඨානම් කියලා කෙනෙක් කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. සලතිස්බෝ කියලා සහෝදරයෙකුත් හිටියලු. කොහෙද පුතේ මෙන්න මේ විස්තර තියෙන්නේ? රජවරුන්ගේ දෙමාපියන්ගේ විස්තර, රජවරු කරපු කියපු දේවල් ඔයාලා අහලා තියෙනවා මහා වංශය කියලා. මහා වංශය කියලා කියන්නේ පුතේ අපේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු සඳහන් වෙන වැදගත් ඓතිහාසික ග්‍රන්ථයක්. තව තියෙනවා පුතේ දාඨා වංශය, තූප වංශය, ඒ වගේ දේවලුත් තියෙනවා. දළදා වංශය කියලා එහෙමත් තියෙනවා පුතේ. දළදා වහන්සේ පිළිබඳව තොරතුරු සඳහන් වෙන පොතක්. මෙන්න මේ කියනා වූ ඓතිහාසික තොරතුරු සේරම අන්තර්ගත පොතක් තමයි මහා වංශය කියලා කියන්නේ. මහා වංශය තියෙනවා පුතේ අපේ ඉතිහාසයේ, ලංකාවේ ඉතිහාසයේ ආරම්භයේ සිට රජවරුන්ගේ ක්‍රියාකලාප, ඒ රජවරුන්ගේ මව්පියන් ගැන, සහෝදර සහෝදරියෝ ගැන, ඒ රජවරු කරපු කියපු දේවල් ඒ විදිහට ලියලා තිබ්බේ ඇයි පුතේ? ඒ විදිහට ලියලා තිබ්බ නිසා තමයි අපි අද අපේ ඉතිහාසය ගැන මේ විදිහට ඉගෙන ගන්නේ. අතීතයේ ඒ විදිහට පොත්පත්වල අපේ ඓතිහාසික තොරතුරු, ඉතිහාසගත තොරතුරු ඒ විදිහට ලියලා තියෙන නිසා තමයි අපි මේ වර්තමානයේ ඒ දේවල් ඉගෙන ගන්නේ. නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. අනාගතයටත් අපිට මේ දේවල් ප්‍රයෝජනවත් වෙනවා. හරි පුතේ, අපි යන් ධාතුසේන රජතුමාගේ ක්‍රියාකලාපය ගැන බලන්න. ධාතුසේන රජතුමා අනුරාධපුර රාජධානිය රජ වෙන්න කලින් ඒ වෙනකොට ඉඳලා තියෙනවා දකුණු ඉන්දීය ආක්‍රමණිකයෝ 6 දෙනෙක්. මේ 6 දෙනා අතරේ පණ්ඩුපාරින්ද, බුද්ධපාරින්ද කියලා පිරිසක් ඉඳලා තියෙනවා. මෙයාලා තමයි ඒ වෙනකොට අනුරාධපුර රාජධානිය යටත් කරගෙන පාලනය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. පොත්පත්වල සඳහන් වෙනවා පුතේ මෙන්න මේ පණ්ඩුපාරින්ද, බුද්ධපාරින්ද කියන දෙන්නා ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික වෙහෙර විහාර සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න දායක වුණා කියලා. එයාලා ඉන්දියාවෙන් ආවට ලංකාවේ බුදුදහම පිළිබඳවත් අවධානය යොමු කරා කියලා කියනවා. මෙන්න මෙයාලගෙන් අනතුරුව ධාතුසේන රජතුමා අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයේ බාර අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. අනුරාධපුර රාජධානිය කියන්නේ ඔයාලා මෙතෙක් දැනගෙන තියෙනවා අනුරාධපුර රාජධානියේ ප්‍රධානතම මිනිසුන්ගේ ආර්ථික කටයුතු අතීතයේ වගේම අදත් මොකද්ද? වී වගාව, කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තය කරන්න නම් පුතේ ඔයාලා දන්නවා වී වගාවට මොනවද ඕනි? ජලය. ජලය ලබා ගන්න මිනිස්සු කෘෂි කර්මාන්තය කරන්නේ අවුරුද්දකට කන්න දෙකක්. ඒ කියන්නේ එක කන්නයක් මාස 6කට සීමා වෙනවා. ඊළඟ කන්නේ ඊළඟ මාස 6ට සීමා වෙනවා. මෙන්න මේ කාලවල ලංකාවේ දේශගුණික තත්ත්වය ඔයාලා දන්නවා. හැමදාම ලංකාවේ මෙන්න මේ අනුරාධපුර ප්‍රදේශවලට එහෙම වර්ෂාව ලැබෙන්නේ නැහැ. වර්ෂාව ලැබෙන ක්‍රම තියෙනවනේ, කාල සීමා තියෙනවනේ. ඒ වර්ෂාව ලැබෙන්නේ නැති කාල සීමාවලට මෙන්න මේ කෘෂි කර්මාන්තය කරගෙන යන්න මිනිස්සුන්ට ජලය ඕන. ඒ ජලයේ අවශ්‍යතාවය ධාතුසේන රජතුමා දැනගෙන ඒ මිනිස්සුන්ට ජලය ලබා දෙන්න විශාල වැව් අමුණු, ඒ විතරක් නෙවෙයි ඇල මාර්ග ඉදි කරලා ඒ වැව්වල ජලය එක්රැස් කරලා අර වියලි කාලෙදී කෘෂි කර්මාන්තයට, ඒ කියන්නේ වැස්ස නැති කාලෙදී කෘෂි කර්මාන්තයට ජලය ලබා දෙන්න කටයුතු කරා. ඒ විදිහට ධාතුසේන රජතුමා මහා වැව් 18ක් හදලා තියෙනවා කියලා අර මහා වංශයේ සඳහන් වෙනවා. කුඩා වැව් 18ක් කරා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි මහසෙන් රජතුමාගේ සුවිශේෂී නිර්මාණයක් විදිහට සැතපුම් 54ක් දිග යෝධ ඇල හඳුන්වන්න පුළුවන් පුතේ. ඒ වගේම මහසෙන් රජතුමා ඉදි කරපු වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් තියෙනවා. වෙහෙර විහාර 18ක් ඉදි කරා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම පුතේ මීට කලින්, ඒ කියන්නේ ධාතුසේන රජතුමාට කලින් හිටපු රජවරු කරපු වෙහෙර විහාර ඒ වෙනකොට කැඩී බිඳී ගිහිල්ලා තිබ්බ දේවල් සියල්ල ධාතුසේන රජතුමා විසින් නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ කැඩී බිඳී ගියපු දේවල්
ආය හදලා තියෙනවා යථා තත්ත්වයට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට. ඒ වගේම පුතේ ධාතුසේන රජතුමා භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්න ගොඩාක් කැමති කෙනෙක්. භික්ෂූන් වහන්සේලාට දානෙ පිරිනමන්න, අසනීප වුණාම භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් විමසලා බලන්න මෙන්න මේ විදිහට කටයුතු කරලා තියෙනවා. ධාතුසේන රජතුමාගේ කාල සීමාවෙන් වැඩි කොටසක් භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කරන්න තමයි යොදාගෙන තියෙනවා කියලා කියන්නේ. ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට උදව් උපකාර කරපු එක් අවස්ථාවක් විදිහට පුතේ ඔයාලගේ පොතේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. මහා පාලි කියන දානශාලාව භික්ෂුන් වහන්සේලාට ප්‍රතිසංස්කරණය කරලා දුන්නලු දන් පිරිනමන වෙලාවට ඒ ස්ථානයේ වැඩ වාසය කරන්න පුළුවන් විදිහට. මෙන්න මේ ධාතුසේන රජතුමාට හිටියලු කාශ්‍යප සහ මුගලන් කියලා පුතාලා දෙන්නෙකුයි එක දුවෙකුයි. භික්ෂූන් වහන්සේලා ඇසුරු කරලා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරලා බුදුදහමේ අනාගතයේ උදෙසා විහෙර විහාර ගොඩනංවලා එතකොට රටවැසියාගේ කෘෂිකර්මික කටයුතු වලට ශාස්ත්‍රීයත්වයට උදව් කරලා වැව් අමනු ප්‍රතිසංස්කරණය කරලා අලුතෙන් වැව් අමනු හදලා මෙන්න මේ ධාතුසේන රජතුමා අවුරුදු 18ක් ලංකාව ඊටාම ධාර්මිකව පාලන කටයුතු කරගෙන ගියා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. අපිට ධාතුසේන රජතුමා ගැන 6 වසර ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කොටස. එහෙනම් අපි ඔයාලගේ මේ පාඩම මෙතනින් අවසන් කරනවා. 6 වසර ඉතිහාසයේ අවසාන කොටස පුතේ 5 වෙනි පාඩමේ දුටුගැමුණු රජතුමා ගැන කතා කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.